රුපියල් මිලියන 8ක දැවැන්ත තෑගි කන්දරාවක් සමගින් Uber Eats Delivery Bonanza Season 6 Game On Edition මෙවර සම්පූර්ණයෙන්ම නව මුහුණුවරකින් ඔබ අතරට. මෙවර තරගයේ සුවිශේෂත්වය වන්නේ ඔබ කැමති චැලෙන්ජ් එක ඔබම තෝරාගෙන ඒ හරහා වටිනා තෑගි දිනා ගැනීමට අවස්ථාව හිමිවීමයි. තිරයේ දැක්වෙන කාණ්ඩ තුන අතරින් ඔබ තරගවදින කාණ්ඩ අදම තෝරා ගන්න. Goal Challenge, Silver Challenge, Green Challenge. Goal Challenge. ඔබ මෙම කාණ්ඩයෙන් තරගවැද ජයග්‍රහණය කළහොත් Grand Prizes ලෙස රුපියල් මිලියනයක් වටිනා අලුත්ම Bajaj Pulsar N160 යතුරු පැදියක්, රුපියල් ලක්ෂ 7ක් වටිනා අලුත්ම Bajaj Pulsar N125 යතුරු පැදියක්, ඒ වගේම රුපියල් ලක්ෂ 6ක් වටිනා අලුත්ම Bajaj CT100 යතුරු පැදියක්. Silver Challenge. ඔබ මෙම කාණ්ඩය තෝරාගෙන ජයග්‍රහණය කළහොත් Grand Prizes ලෙස රුපියල් ලක්ෂ 6ක් වටිනා අලුත්ම Bajaj CT100 යතුරු පැදියක්. Green Challenge. ඔබ මෙම කාණ්ඩය තෝරාගෙන ජයග්‍රහණය කළහොත් Grand Prizes ලෙස අලුත්ම iPhone 16 ජංගම දුරකථනයක් දිනාගත හැකි. Grand Prizes වලට අමතරව අනෙකුත් ජයග්‍රාහකින් වෙනුවෙන් Samsung smartphones, TVs, laptops, ත්‍යාගවෙතින් රුපියල් 15,000ක් වටිනා gift vouchers, ඒ විතරක් නෙවෙයි Uber Eats වෙතින් Bonanza event passes ඔබ වෙනුවෙන් සූදානම්. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ ඔබ එක්වරක් තෝරාගත් challenge කාණ්ඩය පසුව වෙනස් කළ නොහැකි අතර ඔබට හිමි වන්නේ එම කාණ්ඩයේ අදාළ තෑගි පමණයි. තරග කාල සීමාව වන්නේ අප්‍රේල් 6 වනදා සිට මැයි 31 වනදා දක්වා වන අතර මෙහිදී අවම cancellation සහ offer rejections පවත්වා ගනිමින් වැඩිම deliveries ප්‍රමාණයක් සම්පූර්ණ කළ යුතුයි. මෙවරත් ජයග්‍රාහකයන් තෝරා ගනු ලබන්නේ point ක්‍රමයටයි. සම්පූර්ණ කළ සෑම ට්‍රිප් එකකටම point එකක් එකතු වන අතර timer option එක භාවිතා නොකර පිටත අවලංගු කරන සෑම ට්‍රිප් එකකටම points 10ක් අඩුවේ. ප්‍රතික්ෂේප කරන ලද ඇනවුම් සඳහා එසේත් නැත්නම් offer rejection සඳහා point 0.5 බැගින් අඩුවේ. ඔබ විශේෂයෙන් මතක තබාගත යුතු කරුණක් වන්නේ සෑම අධීරකදීම ලබාගත් ලකුණු ඒ බූස්ට් ෆැක්ටර් එක සමග ගුණ කිරීමෙන් අවසාන ලකුණු තීරණය වන බවයි. ජයග්‍රහණය තහවුරු කරගන්න මෙන්න අපෙන් ස්පෙෂල් ටිප් එකක්. මෙවර තෑගි දිනා ගැනීමේ අවස්ථාව වැඩි කර ගැනීමට නම් මෙම තිරයේ දැක්වෙන විශේෂ සති තුළ වැඩිපුර ඩෙලිවරි කර ඔබ ලබාගත් මුළු පොයින්ට්ස් ගණන 2 ගුණයක සිට 4 ගුණයක් දක්වා බූස්ට් කරගන්න. අපි දැන් බලමු උදාහරණයක් මගින් අවසාන ලකුණු ගණනය කරන්නේ කොහොමද කියලා. ඔබ අප්‍රේල් 13 වෙනිදා සම්පූර්ණ කරන ලද මුළු ඩෙලිවරි ට්‍රිප්ස් ප්‍රමාණය 20ක් නම් ඒ සෑම ට්‍රිප් එකකටම පොයින්ට් 1 බැගින් ලකුණු 20ක් ඔබට ලැබෙනවා. එදිනට 4x බූස්ට් එකක් ලැබෙන නිසා එම ලකුණු 20 4 ගුණයකින් වැඩි වී ඔබට ලකුණු 80ක් හිමි වෙනවා. ඔබ ටයිමර් ඔප්ෂන් එක භාවිතා නොකර පින්විල් එකෙන් පිටත එක ට්‍රිප් එකක් අවලංගු කළහොත් ඒ සඳහා පොයින්ට්ස් 10ක් අඩුවේ. එදිනට අදාළ 4x බූස්ට් ෆැක්ටර් එක මගින් එම ලකුණු ප්‍රමාණය 4 ගුණයකින් ගුණ වන නිසා මුළු ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 40ක් අඩුවේ. ඒ වගේම ඔබ ප්‍රතික්ෂේප කරන ලද ඇනවුම් එසේත් නොමැති නම් offer rejection trip ගණන 1යි නම් ඒ සඳහා points 0.5 බැගින් අඩුවේ. එය 4x boost එකෙන් වැඩි වූ පසු ඔබේ මුළු ලකුණු සංඛ්‍යාවෙන් තවත් ලකුණු 2ක් අඩුවේ. අවසානයේ මේ සියලු ලකුණු එකතු කළ පසු ඔබට final score වශයෙන් ලකුණු 38ක් ලැබේ. මෙවර Uber Eats Delivery Bonanza Season 6 Game On Edition හි සුපිරි ජයග්‍රාහකයෙක් වෙන්න ඔබත් සූදානම්ද?